ජවය පිබිදෙන හත ගැස්මයි.
වැඩම අද ඔබට ගල් විශ්වවිද්‍යාලය අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉමානි අට්ඨාංග සීලානි සමාදියාමි ඉමානි අට්ඨාංග සීලානි සමාදියාමි ඉමානි අට්ඨාංග සීලානි සමාදියාමි සාධ්‍ය ශ්‍රද්ධාවන්ත කාරුණික උපාසක උපාසිකා පින්වතුනි අද මේ අවස්ථාවේ මේ දුරුතු පුරපසළොස්වක පොහොය දිනය 2026 වර්ෂයේ ආරම්භක පොහොය දිනේ අපේ ඓතිහාසික යටගල රාජමහා විහාරස්ථානයට සෑම පොහොය දිනයකම සුපුරුදු ආකාරයෙන් පැමිණෙන අපේ සතර පේරුවේ දායකකාරකාදී පින්වත් පිරිස අදත් හිමිදිරි උදෑසන විහාරස්ථානයට පැමිණලා තමන් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සකස් ඒ බුද්ධ වන්දනාව සිද්ධ කිරීම සඳහා සූදානම් වෙන අවස්ථාව අද ඊටම වැදගත් පොහොය දවසක්. ඒ පොහොය දවසේ අපි හැම කෙනෙකුගේම සිත් සතන් නිවාලන්නට අපිට අපේ කාර්යබහුල ජීවිතය යම් තරමකට හෝ නිමා කරමින් අපේ සිත සමාධිගත කරගෙන අපිට අපේ සසර ජීවිත සැපවත් කර ගැනීමේ උතුම් චේතනාව ඇතුව මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම අද දවසේ අද මේ හිමිදිරි පාන්දර උදෑසන විශේෂ වශයෙන් අපේ ඓතිහාසික යටගල රාජමහා විහාරස්ථානය අනුරාධපුර යුගයෙන් ආරම්භ වෙන මේ විහාරස්ථානය නුවර යුගය දක්වාම පැතිරෙන රාජරාජ මහා මාත්‍යාදීන්ගේ පුද සත්කාරයට පත්වෙච්ච පින්බිමක් හැටියටත් මේ විහාරස්ථානය අපිට හඳුන්වන්න පුළුවන්. අපේ සතර පේරුවේ දායක පින්වතුන් මේ පළාතේ පින්වතුන් හැම කෙනෙක්ම මේ විහාරස්ථානයේ ඓතිහාසිකත්වය ඒ වගේම මේ විහාරස්ථානය හා අනුබද්ධ අනිකුත් විහාරස්ථාන 18කින් සමන්විත විහාරස්ථානයක් නැත්නම් සංඝ මූලස්ථානයක් හැටියට ඉතිහාසගත වෙලා තිබෙනවා. එවැනි පෞරාණික පූජා භූමියක් හැටියට යටගල රාජමහා විහාරස්ථානය මේ හැම කෙනෙක්ම දැන හැඳිනගෙන තිබෙන්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන් මේ විහාරස්ථානයේ මුල් කරගෙන මේ ප්‍රදේශයටත් රටටත් ජාතියටත් ආරක්ෂාව රැකවරණය පිණිස විවිධ පින්කම් සිදු කරන දායක පින්තුන් හැටියටත් විහාරස්ථානයක් හැටියටත් මේ මොහොතේ සිහිපත් කරන්නට ඕන. අද විශේෂයෙන්ම මේ අවුරුද්දේ පළවෙනි පොහොය දවස විශේෂ රූපවාහිනී නාලිකාවක් වන ගජ ටීවී රූපවාහිනී නාලිකාව ඔස්සේ මෙම විහාරස්ථානයේ සිට අද දවස පුරාම සජීවීව මෙම විකාශය සිදු කරන බවත් අපේ පින්වත් හැම දිනාටම දැනුම් දෙන්නට ඕන. එම ආයතන වහාරකාරී පින්වත් පිරිස බොහොම ඕනෑකමින් අපේ විහාරස්ථානය මේ කටයුතු වලදී නිරන්තරයෙන් සම්බන්ධ වෙන රූපවාහිනී නාලිකාවක් හැටියට අපි මතක් කරන්නට ඕන. ඒ නිසා අද දවස අපිට ඉතාම වැදගත් වෙනවා. අපි පමණක් නෙවෙයි
ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේටම මේ දකින්නට බලන්නට අවස්ථාව සැලසීලා තිබෙන නිසා ඒ නිසා මේ වෙලාවේ එයත්න්ටත් අපි ආශංසනය සිදු කරමින් දැන් අපි පළමු කොටම බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය වන්දනා කරලා පළමු කොටම ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීම සඳහා සෑම සියලු දෙනාම මාත් සමගම එකට එකතු වෙලා මේ ගාථා සජ්ජායනා කරමින් ඒ බුද්ධ වන්දනාව පළමුවෙන්ම සිද්ධ කරමු හැම දිනම නැවත වාරයක් සාදු කියනවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං යේච බුද්ධා අතීතාච යේච බුද්ධා පච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ ඒතේන සච්ච වාච්චේන හෝතු මේ ජය උත්තමංගේන වන්දේහං පාදපං සුව බුද්දේයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ වන්දේහං තිවිදං වරං ධම්මේයෝ කලිතෝ දෝසෝ ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජුපටි භගවතෝ සාවක සංඝෝ ඥාය පටි යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස
සංඝං ජීවිතං යාව නිබ්බානං යේච සංඝා අතීතාච යේච සංඝා පච්චුප්පන්නාච යේ සංඝා අහං වන්දාමි නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං උත්තමංගේන වන්දේහං සංඝං ච දිවි සංඝේයෝ කලිතෝ දෝසෝ සංඝෝ කමතු තං සාදු සාදු සාදු. පින්වතුනි, දැන් අපි සදහැයෙන් යුක්තව තැන්පත් කොට තිබෙන ඒ පූජාවන් අපි හැමදෙනාම එකතු වෙන ගාථා සජ්ජායනා කරමින් පූජා කරමු. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකවිත්තං ගන්නසාරප්පදිත්තේන දීපේන තමදංසිනා නිලෝකදීපං සම්බුද්ධං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම පූජයාමි මුනින්දස්ස සිරිපාද පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන ලබාමි මොක්ඛං උප්පං විලායාති යතයි ධම්මේ කායෝ සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තම අධිවාසේතු නොබන්තේ භෝජනං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතු නොබන්තේ පායාසං පරි අනුකම්පන්නුපාදාය පතිගන්හාතු අධිවාසේතු නොබන්තේ කිලාන පච්චයං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම නාගවල්ලී දලූපේතං චුන්න භෝග තාංගුරං පතිගන්හාතු සතං පූජේමි තං ජිනෝ අදිවාසේතු නොබන්තේ භේසජ්ජං පරි අනුකම්ප
උපාදාය පතිගන්නාතු අධිවාසේතු නොබන්තේ සබ්බං සත්තාය අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම සාදු 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 වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං Fokus out nේද? හරි. තව ටිකක් හරිනවද? සබ්බාරි හරිද ගේන ටික? පත්තෝ සබ්බඤ්ඤතං සත්තා වන්දේ තං බෝධි හරි. ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන අහං පිතේ නමස්සාමි බෝධි රාජා පඨමං බෝධි පල්ලංකං ဒုတိယံ ච තතියං චංකමනං සෙට්ඨං චතුත්තං රත පංචමං අජපාලං ච මුචලින්ගේන සත්තමං රාජායතනං වන්දේ තං මුනි මහියංගනං නාගදීපං කල්යාණං දිවා ගුහං දීඝවාපි චේතියං ච තිස්ස මහා විහාරං ච බෝධින් මරිච සන්නමාලී මහා චෛත්‍යං ජේතවනං සේල චෛත්‍යං තථාකාචර ඒතේ සෝලසඨානානි අහං වන්දාමි සාදු සාදු සාදු. අපි හැම දිනම තුනුරුවන් කමා කරගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයං කමමේ වන්තේ භූරි පඤ්ඤ කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කමමේ ධම්ම සම්දිත්තික කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු. සදහවත් උපාසක පින්තුනි, අපි හැමදෙනාම ටික වෙලාවක් මෙත් වැඩීම සිදු කරමු. මෛත්‍රී භාවනාව පෙසිත සනසා ගන්නට මහෝපකාරී වන පින්කමක්, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතරින් එක පින්කමක්. අපි හැමදෙනාම එකට එකතු වෙලා මේ ආකාරයෙන් මෛත්‍රී භාවනාව සිහිපත් කරමු. මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා,
වෙත්වා මම දුකින් මිදෙම්වා මාමින්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා. දැන් හැමදෙනාම සාදු කියන පින්නතුනි අද දුරුතු පුරපසළොස්වක් පොහොය දවසේ ශාන්තිනායක ලෞතර මාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අපේ ශ්‍රී ලංකා දීපයට වැඩම කරපු ඉතාම වැදගත් ශ්‍රේෂ්ඨ දිනයක්. අපේ රට බෞද්ධයන් වශයෙන් මුලින්ම බුදුරජාණන් වහන්සේගේ පැමිණීමෙන් උන්වහන්සේ අපට මේ ධර්මයේ මූලාරම්භය ලබා දුන්න බව අපි හැම කෙනෙක්ම දන්න කාරණයක්. එතෙන් පටන් මේ දක්වාම ඒ ධර්මය අපේ රට තුල ස්ථාපිත වෙලා මුළු ලංකාව පුරාම විවිධ වූ ස්ථානවල විහෙර විහාර සකස් කරලා අපේ රට පාලනය කර පාලක කාර්කාදීන් රාජරාජ මහාමාත්‍යාදීන් ආදී කොටේ පින්නතුන් මේ සම්බුද්ධ ශාසනය අපේ මේ මව්බිම තුල ස්ථාපිත කරන්නට විශාල සේවාවක් සිද්ධ කොට තිබෙනවා. ඒ අනුව අපි මේ අවස්ථාව නැත්නම් අද දිනය තුල මේ අනුස්මරණය කරමින් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකයාට දේශනා කොට වදාළ ධර්මයේ තුල අපි හැසිරීමයි මේ සිද්ධ කරන්නේ. උන්වහන්සේ මේ ලෝකේ අනිත්‍යතාවය නිසරු බව අපි හැම කෙනෙකුටම පෙන්වා වදාළා. එසේ පෙන්වා වදාළ ධර්මය අවබෝධ කරගත්ත ඒ ධර්මයේ තුල පිහිටි අය තමයි බෞද්ධය බවට පත් වුනේ. එවැනි බෞද්ධයන් එදා ඉඳලම අද දක්වාම අපේ රටේ පමණක් නෙවෙයි මුළු ලෝකෙම ව්‍යාප්ත වෙලා පවතිනවා. මේ ධර්මය අවිහිංසාවාදී ධර්මයක්. කාටවත් සිතක් හෝ නොරිදන ධර්මයක් හැටියට තමයි අපි අවබෝධ කරගෙන තිබෙන්නේ. ඒ තුලින් කෙනෙකුට යහපතක් සිතක් සාන්තියක් සිද්ධ වෙනවා. අපි හැම කෙනෙකුගේම සිත් බොහොම දූෂ්‍ය වෙලා පවතින සිත් නිවන්නට තරම් ශක්ති සම්පන්න ඖෂධයක් බවට දේශනාවක් බවට පත් වෙලා තිබෙනවා. මේ දේශනාව වැළඳගත් විශාල පිරිසක් මා හිතන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය ආරම්භ වුණේ පස්වග මහණුන්ගේ. එතනින් ආරම්භ වෙච්ච ශාසනය දාමත් ව්‍යාප්තව පවතින ධර්මයක්. ඉතින් අපි හැම කෙනෙක්ම මේ වාර්ෂිකව සෑම මාසකම පුරපසළොස්වක පොහොය උදා වෙනකොට අපේ බෞද්ධයෝ දන්නවා
අපි පන්සලකට යන්නට ඕන, මලක් පහනක් පූජා කරන්නට ඕන, එහෙම නැත්නම් සිල් සමාදන් වෙන්නට ඕන, ධර්මය ශ්‍රවණය කරන්නට, භාවනාවේ යෙදෙන්නට අවශ්‍යයි කියන බව බෞද්ධයන් වටහාගෙන තිබෙනවා. බෞද්ධ වේවා හැමදෙනාම මේ ධර්මයේ තුල හැසිරෙනකොට අපේ ජීවිත අපිට සකස් කරගන්න පුළුවන්කම තිබෙනවා. නිසා අපේ මේ ඓතිහාසික යටගල රාජමහා විහාරස්ථානයේ දායක පින්නතුන් වගේම සතර පේරුව ඇත්තු වගේම විවිධ ප්‍රදේශවලින් අපේ විහාරස්ථානය මේ පොය දවසට විශේෂයෙන් සිල් සමාදන් වීමට පැමිණිලා සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒ වගේම වන්දනමාන කිරීම සඳහා පැමිණෙන පිරිස බොහෝමයි. දෙස් විදෙස් බොහෝ පිරිසක් අපේ මේ විහාරස්ථානය වන්දනමාන කරගන්නට කටයුතු කරනවා. ඒ නිසා අපි මේ විහාරස්ථානයේ මුල් කරගෙන සිදුවෙන ආගමික වතාවත් වගේම මේ රටට මහඟු සේවාවක් අධ්‍යාපනික වශයෙන්, ශාසනික වශයෙන්, සමාජික වශයෙන් අපිට සිද්ධ කරන්නට හැකියාව සැලසලා තිබෙනවා. ඒ නිසා පින්වතුනි, ඔබ හැම කෙනෙක්ම ඊටාම වැදගත් පින්බිමකට සම්බන්ධ වෙන්නේ. ඒ පින්බිම තුළ ඔබේ ජීවිතය ඔබ ගත කරන්නේ. අපි තව බොහෝ කාලයක්, දීර්ඝ කාලයක් අපි ජීවත් වෙන්නේ නැහැ. ඊටාම කෙටි කාලයක් අපේ ජීවිත අපි ගත කරන්නේ. එවැනි ගත කරන ජීවිත තුළ අපිට තිබෙන්නේ ධර්මයේ පමණයි. ධම්මං චරේ සුචරිතං නතං දුස්චරිතං චරේ කියලා දේශනාවේ සඳහන් වෙනවා. හැම කෙනෙක්ම ධර්මයේ හැසිරෙන්නට ඕන. හැම කෙනෙක්ම යහපතේ හැසිරෙන්නට ඕන. දුස්චරිත වලින් එහෙම නැත්නම් වැරදි වැඩ වලින් වැළකෙන්නට ඕන. එසේ වැළකීලා සුචරිතයෙහි ගමන් කිරීමෙන් අපිට මෙලව ජීවිතත් අපිට සැපවත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පරලෝක ජීවිතත් අපිට සැපවත් කරගන්න පුළුවන්. මොකද අපි කාටවත් කවුරුවක් පිළිහිට වෙන්නේ නැහැ. Tamanට තමාමයි පිළිහිට. Tamanට තමාමයි උපකාරය. කොච්චර අපි අම්මා තාත්තා හිතනවා දරුවෝ ඉන්නවා කියලා, දරුවෝ හිතනවා අම්මා තාත්තා ඉන්නවා කියලා, අපේ යහළු මිත්‍රයෝ හිතනවා අපිට යහළු මිත්‍රයෝ ඉන්නවා කියලා, අපිට කවුරුවක්වත් අපේ නෑදෑයවත් කවුරුවක්වත් නැහැ. දේශනාවේ සඳහන් වෙනවා පුත්තා මත්ති ධනං මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්ත නොමනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. මේ කියන්නේ මට දරුවෝ ඉන්නවා, මට ඥාතීන් ඉන්නවා, මට සම්පත් තියෙනවා, ධන දාන්නේ වස්තුව තියෙනවා, මේ සියල්ලකගෙන් මම ආඩ්‍යයි කියලා එහෙම හිතන්නේ බාල පුජ්‍යල, එහෙම නැත්නම් මෝඩ පුජ්‍යලයා. ඒ සියල්ලක්ම අපිට තිබුණත් අන්තිමට මොකද වෙන්නේ? අත්තාහි අත්ත නොනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. Tamanට තමන්වත් නැහැ. ධනෙ තියා, වස්තුව තියා කිසිම දෙයක් අපිට ඇත්තේ නැහැ. ඒ නිසා තමන්ට තමන් පමණයි, මට මම විතරයි කියන හැඟීමෙන් කටයුතු කරමින් මෙලොව ජීවිතයත් අපි සැපවත් කරගන්නට, පරලොව ජීවිතයත් අපි සැපවත් කරගන්නට පෞද්ගලිකව තමන් හිතලා තමන්ගේ ජීවිත යහපත් කරගන්නයි මෙවැනි අවස්ථාවල අපි සිල් සමාදන් වෙලා අදිෂ්ඨානයක් ඇති කරගනු ලබන්නේ. එමනම් මේ වෙලාවේ අපි කෘතවේදීව සිහිපත් කරන්නට ඕන. අපේ රටේ මධ්‍ය කඳුකරයේ පැත්තට වෙන්නට විශාල පිරිසක් දැනට මාසයකට පමණ පෙර අවතැන් වුණා, විනාශ වුණා, නැති වෙලා ගියා, මරණයටපත් වුණා. රටේ තිබිච්ච සම්පත් වගේම මිනිසාද එහෙම නැත්නම් සත්වයෝද ඒ මහා දික්වානමති සුනි කුණාටුවෙන් ගම් වතුරෙන් විශාල පිරිසක් මරණ ස්වභාවයටපත් වුණා. ඉතින් අපි ඒත්තන් වෙනුවෙන් අවතැන්නෝ ඇත්තන් වෙනුවෙන් බොහෝ දේවල් අපේ බෞද්ධ ජනතාව පමණක් නෙවෙයි විදේශීය ජනතාව පවා අපි කරේ අනුකම්පාවෙන් විවිධ උපකාර සිද්ධ කළා. අපේ දායක පින්වතුනුත් ඒ උපකාර සිද්ධ කළා. ඉතින් අපි හැම කෙනෙක්ම ඒයට පිළිහිට වෙනවා වගේම ඒ භෞතික සම්පත් ලබන්නට බැරි පිරිස තමයි මහ පොළොවට යට වුණු අය. ඉතින් ඒ අය වෙනුවෙන් අපි මොකද්ද කරන්නේ? අපිට කරන්න දෙයක් නැහැ. අර ඒ නිසා තමයි මා මතක් කළේ Tamanට තමන්වත් නැහැ කියලා. ඒ නිසා අපිට පුළුවන් සත්පුරුෂයන් වශයෙන් ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කරවන්නට.
අපි සසර ජීවිතය තුල සිදු කරගත්ත සියලු පින් වගේම මේ මොහොත දක්වා සිදු කරගත්ත සියලු පින් බලයෙන් ඒ අකල් මරණ ආදී තත්වයන්ටපත් වූ සියලුම දෙනාට මිනිසුන්ට පමණක් නෙවෙයි සියලු සත්වයන්ටම මේ පින් අනුමෝදන් වෙලා ඒ අත්න්ගේ සසර ජීවිත සැපවත් වේවා. එවැනි දුක්ඛදායක තත්වයන්ට උපදින කිසිදු භවයක පත් නොවේවා. උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව පින්වතුනි අපිට ඇති කරන්න පුළුවන්කම තිබෙනවා. එයයි අපේ සත්පුරුෂකම, එයයි අපේ බෞද්ධකම. අපේ වචනයකින් හරි අපිට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් එයයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මොහොතේ අපි අත්සීපත් කරනවා. දීර්ඝ වංශාසනා කරන්න කාල වේලාව නෙවෙයි, අනෙක් කටයුතු වලටත් අපි අවස්ථාව සලස ගන්නට ඕන. ඒ නිසා මේ අවස්ථාවේ අපේ ඓතිහාසික යටකල රාජමහා විහාරස්ථානය මේ රාජ පූජිත විහාරස්ථානයක් හැටියට ඉතාම සම්භාවනීය සංඝ පරපුරක මූලස්ථානයක් හැටියට කැටගොඩ ශ්‍රී රතන ජෝති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කළ ඒ සංඝ පරපුර කැටගොඩ සංඝ පරපුරේ මූලස්ථානයේ වශයෙන් අද දෙස් විදෙස්හි ප්‍රචලිතව පවතින විහාරස්ථානයක්. ඒ අතරින් අපේ විහාරස්ථානය හා සම්බන්ධව පවතින ඓතිහාසික රෝහණේ සිතුල්පව්ව රජමහා විහාරය, ඓතිහාසික මගුල් මහා විහාරය, ඓතිහාසික ගාල්ල මේ යටගල රාජමහා විහාරස්ථානය, ඓතිහාසික වැල්ලේ දේවාල විහාරස්ථානය, අමරසිංහාරාම විහාරස්ථානය, උණවටන බෝධිරාජ විහාරස්ථානය, අම්පිටියාගොඩ ශ්‍රී ගුණරත්නාරාම විහාරස්ථානය, ඒ වගේම කල්පේතුර සේලුත්තරාරාම විහාරස්ථානය, දකුණු කළුතර කෙත්තාරාම විහාරස්ථානය සහ දෙහිවල සුදර්ශනාරාම විහාරස්ථානය කියන විහාරස්ථාන අද සක්‍රියව අපේ සංඝ පරපුරේ විහාරස්ථාන වශයෙන් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබනවා. එහි මූලිකයන් වහන්සේලා වශයෙන් අපවත් වී වදාළ කලහේ ශ්‍රී ගුණරත්නාභිදාන මේ අෂ්ටමහා විහාරයන් විහාරාධිපතිත්වය ධර්මින් වැඩසිට අපවත් වී වදාළ කවිකුලතිල කලහේ ශ්‍රී ගුණරත්නාභිදාන නායක මාහිමිපාණන් වහන්සේ අපි තාම ගෞරවයෙන් සිහිපත් කරන උන්වහන්සේට පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේගෙන් පසුව වැඩ සිටිය ඉලුප්පිටියේ ශ්‍රී ජිනරත්නාභිදාන ගෞරවනීය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම වත්තේනේ ශ්‍රී පියරත්නාභිදාන ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ, වත්තේනේ ශ්‍රී රතනසාරාභිදාන ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ, සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ උණවටුව රතන ජෝති ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ, යටගල හෙට්ටාචල මහපිරිවෙනේ පරිවේනාධිපතිත්වයේ ධර්මින් දකුණු කළුතර කෙත්තාරාම විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ වේලිගම සෝරත ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ, ඒ වගේම මෑත කාලීන අපවත් වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක මහෝපාධ්‍යාය අග්ගමහා පඬිත අතිගෞරවනීය අපේ මැටරම්බ ශ්‍රී හේමරත්නාභිදාන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මේ සංඝ පරපුරේ අපවත් වී වදාළ සියලු මහා සංඝ රත්නය අපි මේ මොහොතේ පුණ්‍යානුමෝදනාත්මක සිහිපත් කරමින් උන්වහන්සේලාට පරලොව වශයෙන් උතුම් නිර්වාණ සම්පත්තිය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙලව සම්බුද්ධ ශාසනය අප ආරක්ෂා කරන සියලු දෙවියන් පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියන් අපේ විහාරස්ථානයට මූලිකත්වයේ නායකත්වයේ අනුශාසකත්වයේ සලසන අෂ්ටමහා විහාරාධිපති අතිගෞරවනීය ශාස්ත්‍රපති පඬිත අවසරයි අපේ ලේල්වල සමිත නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන කොටගෙන විහාරස්ථ සියලු මහා සංඝ රත්නයට සියලු දෙවියන්ගේ ආශිර්වාදය තුලින් මේ ලැබුවා වුණා වර්ෂය යහපත් වර්ෂයක් බවට පත් වේවා. උන්වහන්සේලා හැම කෙනෙක්ම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම පින්වත් ඔබ හැමදෙනාම සතර පේරේ දායකාරකාදී පින්වත් හැමදෙනාද සුජීවත්ව සිටින පින්වත් ඔබ හැමදෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඔබ නමින් ජන්මාන්තරගත මව් දෙමව්පිය ගුරුවර බන්දු මිත්‍රාදී සියලු දෙනාට අප විසින් රැස් කරගන්න මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අත්න්ගේ පරලෝක ජීවිත සපවත් වේවා.
උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි හැමදෙනාම පළමුවෙන්ම අපවත් වී වදාළ නායක හාමුදුරන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරමින් ඉන් අනතුරුව දෙවියන්ටත් මළගිය ඥාතීන්ටත් පින් දෙමු. එකටම මේ ගාථාවන් අපි කියමු. සාදුපසේවිත විහාර ඉමං පසත්තං යෝපාලයේ තිරතරං මතිමා සෝයං ගුණාධිරතනෝ ගරුතේර පාදෝ පුඤ්ඤානි මානි අනුමෝදියා පුසන්තිං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති अस्मिन् विहार करपम्बत रुक्कगामि सब्बेषु दीप नगरेषु पिचक्क देवासुरा गरुड राक्षस नागयक्खा रक्खन्तु मं सकनुभाव बलेन निච්ඡං. ඒ වගේ මිය ගියත්තන්ට පින් දෙන්න. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. साधु 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 හැමදෙනාම ප්‍රාර්ථනා ගාථාවක් යන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන. ඉමිනා පුඤ්ඤ කම්මේන බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු දස මාසේ පුරේ කତ୍වා ඕසේසි උද්දී ආයුදීගං වස්ස සතං මාතු පාදං නමහං බුද්ධිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපතිට්ඨං පිතු පාදං නමහං. පින්නතුනි හැමදෙනාම මහා සංඝරත්නයට වන්දනා කරන ගාථාව කියනවා.
සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද මෙම යටගල රාජමහා විහාරස්ථානයේ යටගල රාජමහා විහාරාධිකාරී ගාල්ල කලාප පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල සුමංගල ස්වාමින් වහන්සේ විසිනුයි සිල් ලබා දී මහා බුද්ධ වන්දනාව සිදු කරනු ලැබුවේ. අපේ පුණ්‍යානුමෝදනාවක ස්තුතිය උන්වහන්සේට පුද කරන ගමන් අපේ සම්බන්ධතාවයේ ප්‍රධානක පාලක මන්ත්‍රී ලබා දෙනවා. ඉන් අනතුරුව අපි සූදානම් වෙනවා තවත් ධර්මදේශනාමය පින්කමක් සමග ඔබව සම්බන්ධ කරන්න.